හිතවතුනි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක් වන බෙල් 212 හෙලිකොප්ටර් යානාව ගැන. ඒ වගේම තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදු වුණු අති බිහිසුණු බෙල් හෙලිකොප්ටර් අනතුර පිළිබඳව. ඒ වගේම තමයි වීඩියෝ එකට යාමට මත්තෙන් මේ ගුවන් අනතුරෙන් පසුව රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරපු වින් කමාන්ඩර් නිර්මාල් සියඹලපිටිය මහතාටත් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් හිතවතුනි තවදුරටත් අපි වැඩි කතාවකට යන්නේ නැතුව වීඩියෝ එකට යමු. හිතවතුනි අපි මුලින්ම කතා කරලා බලමු මේ බෙල් හෙලිකොප්ටර් යානය පිළිබඳ දත්ත සහ එහි ඉතිහාසය ගැන. හිතවතුනි මේ බෙල් 212 මාදලිය මුලින්ම එළි දැක්වෙන්නේ 1970 දශකයේදී ඇමරිකාවේ බෙල් හෙලිකොප්ටර් ටෙක්ස්ට්‍රෝන් කියන සමාගම විසින්. ඒ බෙල් UH-1 මාදිලිය තවදුරටත් වැඩි දියුණු කරලා මේක සංස්කරණ මාදිලිය ලෙස තමයි මේ බෙල් 212 කියන මේ හෙලිකොප්ටර් එක ඔවුන් එළි දක්වන්නේ. ඒ වගේම මෙහි දිත්ව එන්ජින් පද්ධතිය නිසා ලෝකේ පුරාම ගුවන් හමුදා අතර මේ යානය ජනප්‍රිය වුණා. ඒකට හේතුව තමයි හිතවතුනි මේ ගුවන් යානයේ ඇති එක එන්ජිමක් ක්‍රියා විරහිත වුණත් මේ ගුවන් යානයට හැකියාවක් තියෙනවා අනිත් එන්ජින් එක මගින් මෙහි ඇති රොටර් ප්ලේට් ක්‍රියාත්මක කරලා ගුවන් ගමන ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යන්න. හිතවතුනි මේ වෙනකොටත් මේ හෙලිකොප්ටර් යානාව ශ්‍රී ලංකාවට අමතරව කැනඩාව, ඇමරිකාව, එංගලන්තය සහ ජපානය වගේම අපේ අසල්වැසි පාකිස්තානය ආදී රටවල් 40කට වඩා ප්‍රමාණයක් මේ යානාව භාවිතා කරනවා. ඒ වගේම හිතවතුනි මේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 190ක වේග පරාසයකින් බල ගැන්වෙනවා. ඒ වගේම කිලෝමීටර් 400ක් දක්වා එක ඉන්ධන පිරවීමකින් පසුව මේ හෙලිකොප්ටර් යානාවට ගමන් කරන්නට හැකියාවක් තියෙනවා. හිතවතුනි සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1800ක පමණ භාණ්ඩ මේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මගින් රැගෙන යන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ බෙල් හෙලිකොප්ටර් යානය බහුකාර්ය ගුවන් යානයක් ලෙස භාවිතයට ගෙනෙනවා. බෙල් 212 හෙලිකොප්ටර් යානාව සෙබළුන් ප්‍රවාහනය, ගිනි නිවීම්, භාණ්ඩ ප්‍රවාහනය වගේම ප්‍රභූන් ප්‍රවාහනයටද භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි හදිස්සි ආපදා තත්ත්වවලදී සහ මුදවා ගැනීම මෙහෙයුම් දක්වා කාර්යභාරයන් රැසකට ලෝකේ පුරා ගුවන් හමුදාවන් රැසක් මේ හෙලිකොප්ටර් යානාව භාවිතා කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී නම් විශේෂකාර්ය බලකාය හා කමාන්ඩෝ සෙබළුන්ගේ විශේෂිත පුහුණුවීම් වලටද මෙම ගුවන් යානාව භාවිතා කරනවා. හිතවතුනි අද වන විට බෙල් 212 හෙලිකොප්ටර් යානා විවිධ වැඩි දියුණු කිරීම් මගින් නව මාදිලි රැසක් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් හිතවතුනි අප රට තවමත් භාවිතා කරන්නේ වසර 40කට වඩා පැරණි ගණයේ බෙල් හෙලිකොප්ටර් යානා. හිතවතුනි දැන් අපි කතා කරලා බලමු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදු වුණු බෙල් 212 හෙලිකොප්ටර් යානයේ අනතුර පිළිබඳව. හිතවතුනි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු බෙල් 212 වර්ගයේ ගුවන් යානා තියෙන්නේ 10ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. නමුත් හිතවතුනි මේ යානා තුල පහළට මුදවා ගැනීමේ බටයක යොමු කරලා මේ මුදවා ගැනීම මෙහෙයුම් වලට භාවිතා කරන පද්ධතීන් සවි කරලා තියෙන්නේ මේ යානා වලින් 14කට පමණයි. ඒ කියන්නේ මේ යානා 10ටම මේ පද්ධතීන් හයි කරලා නැහැ. හිතවතුනි මෙවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යොදා ගැනීමට හැකියාවක් ඇත්තේ බෙල් 212 සහ බෙල් 512 වැනි හෙලිකොප්ටර් යානා පමණයි. ඒ මොකද කියනවා නම් හිතවතුනි මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු MI-17 වැනි විශාල පරිමාණයේ ගුවන් යානා අඩු උසකට පහත් කිරීමේදී පහළට එල්ලවන දැඩි සුළංධාරාන් නිසා පහළ ඇති වස්තුන් සුළඟ සමග ගැලවිලා යානාවට වගේම පහළ සිටින පුද්ගලයන්ටත් හානි වීමේ හැකියාවක් තියෙනවා. එම නිසා නිරන්තරයෙන්ම මෙවැනි ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බෙල් 212 වැනි හෙලිකොප්ටර් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් නිරන්තරයෙන්ම භාවිතා කරනවා. හිතවතුනි මේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අනතුරටපත් වුණු අංක 4 ප්‍රභූ ප්‍රවාහන බලගණයට අයත් SU 547 කියන මේ බෙල් 212 හෙලිකොප්ටර් යානය ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ 1985 වර්ෂයේදී. ඒ වගේම තමයි හිතවතුනි මේ හෙලිකොප්ටර් යානය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1984 වර්ෂයේදී කියලා තමයි වාර්තා වෙන්නේ.
ඒ කියන්නේ හිතවතුනි මේ අනතුරට පත්වුණු හෙලිකොප්ටර් යානය අවුරුදු 40කට වඩා පැරණි හෙලිකොප්ටර් යානයක් කියලා තමයි අපි හොයාගත්ත කරුණු වලින් අපිට හොයාගන්නට පුළුවන් වුණේ. හිතවතුනි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු බෙල් 212 වගේ හෙලිකොප්ටර් යානා අපිට තියෙන සම්පත්වල හිගිය නිසා වෙන්න එන්ජින් ඕවර්හෝල් කරනවා ගුවන් පැය 4000න් 4000ට. අන්න ඒ ආකාරයට ගුවන් පැය 4000න් 4000ට ඕවර්හෝල් කරලා තමයි අපිට මෙච්චර පැරණි ගුවන් යානා තිබුණත් මේ තාක්කල් මේ ගුවන් යානා දිගින් දිගටම හොඳ තත්ත්වයෙන් අපි මෙච්චර කාලයක් පාවිච්චි කරලා රට වෙනුවෙන් මේවා සේවාවට යෙදුවේ. හිතවතුනි අපේ ගුවන් ඉංජිනේරුවන් ඒ තරමටම දක්ෂයි. අපිට කොච්චර පරණ ගුවන් යානා තිබුණත් අපි ඒවා හොඳින් ඒවා භාවිතා කරලා තියෙනවා. ඉතින් හිතවත් සහෘදේනි ඉන්දියාව පාකිස්තානය වගේ අපේ ආසියාතික රටවල් පවා මේ වෙනකොට වුන් හොඳ ගුවන් යානා වලට මාරු වෙලා ඔවුන්ගේ ගුවන් හමුදාවන් අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් කනගාටුවට හේතුව නම් ඉතින් අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවමත් 80 දශකයේ පැරණි ගුවන් යානා තමයි භාවිතා කරන්නේ. හිතවතුනි අපි දැන් බලමු දැනට මේ අනතුරට පත්වුණු බෙල් 212 ගුවන් අනතුරට හේතුපාදක වුණු කරුණු කිහිපයක් පිළිබඳව. මේ සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ කරන නමුත් මේ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින් මේ ගැන ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉන් එකක් තමයි හිතවතුනි මේ හෙලිකොප්ටර් යානයේ එන්ජින් දෙකක් එකවරම ක්‍රියා විරහිත වීම. ඒ කියන්නේ එන්ජින් ෆේලිය එකකට මේ ගුවන් යානය හදිසියෙම ලක්වීම. ඒ වගේම තමයි හිතවතුනි මේ අනතුර වීමට බොහෝ විද්වතුන් පළ කරන තවත් මතයක් තමයි මේ හෙලිකොප්ටර් යානයේ රොටර් RPM අගය ක්ෂණිකව අඩුවීම. හිතවතුනි මේ රොටර් RPM අගය කියලා කියන්නේ හෙලිකොප්ටර් යානයේ රොටර් ප්ලේට්. එහෙමත් නැතිනම් මෙහි ඇති අවර පෙති විනාඩියකට කැරකෙන වටගණන කියලා තමයි අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිතවතුනි මේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක මේ අවර පෙති විනාඩියකට වට 324ක් පමණ කැරකෙනවා. ඉතින් හිතවතුනි යම් හේකින් සාමාන්‍යයෙන් මේ කැරකෙන වාර ගණන අඩු වුණාම වෙන්නේ ඉහළ තියෙන ගුවන් යානය පොළව දෙසට ගමන් කරලා පොළවෙහි ගැටීම. ඉතින් හිතවතුනි මේ බෙල් හෙලිකොප්ටර් යානාවක තියෙන RPM මගේ 160ක් පමණ අඩු වුණාම තවදුරටත් මේ යානාවට ලැබෙන උඩුකුරු තෙරපුම් බලය ක්‍රමයෙන් නැති වෙලා යනවා. හිතවතුනි මේ ගැන අදහස් පළ කරන ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් ඔවුන්ගේ මතය පළ කරන ආකාරයට නම් බොහෝ දුරට මේ යානාව අනතුරට පත්වෙන්නට ඇත්තේ මේ රොටර් RPM මගේ අඩු වෙලා යානාව පහළට ගිහිල්ලා මේ ජලතලය මත මේ යානාව ගැටීමෙන්. ඉතින් හිතවතුනි මේ මහා ඛේදවාචකයෙන් අපිට රටක් වටිනා ගුවන් රණවිරුවෙක් අපේ රටට අහිමි වෙනවා. ඉතින් ගුවන් නියමුවෙක් අපිට අහිමි වෙනවා කියන්නේ ඒක විශාල පාඩුවක්. ජීවිත දහස් ගණනක් බේර ගැනීමට හැකි විරුවෙක් නැති වෙනවා කියන්නේ ඒක නිම කළ නොහැකි විශාල පාඩුවක්. හිතවතුනි රටක් වශයෙන් දැන්වත් අපි මෙවැනි ගුවන් යානා අනතුරු අවම කර ගැනීමට පිළියමක් යෙදිය යුතුයි. ඒ සඳහා අප සතු පැරණි ගණයේ ගුවන් යානා ක්‍රමයෙන් ඉවත් කරලා තාක්ෂණයෙන් අනූන ගුවන් යානා අපේ හමුදාවට හඳුන්වලා දුන්නොත් මෙවැනි අනතුරු ඉදිරියේදීවත් අපිට අවම කරගන්නට පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් නම් අනාගතයේදීත් මේ වාගේම අවාසනාවන්ත ගුවන් අනතුරු තවදුරටත් සිදුවේවි. හිතවතුනි 2025 වර්ෂයේදී පමණක් අපට ගුවන් නියමුවන් සහ ගුවන් රණවිරුවන් 10කට ආසන්න ප්‍රමාණයක් අපගේ ලක්මවට අහිමි වෙනවා. හිතවතුනි ඔබට මතක ඇති මේ වර්ෂයේදීම මැයි මාසයේදී මාදුරුවය විශේෂ කාර්ය බලකා සෙබළුන් පුහුණු අභ්‍යාසයකට රැගෙන යමින් තිබුණු බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් අනතුරට ලක් වුණු බව. එහිදී අවාසනාවන්ත ලෙස රණවිරුවන් 6 දෙනෙක් මිය ගිය අතර ඊට මාසයකටදී පසුවත් වාරියපොළ ප්‍රදේශයේදී නියමුවන් පුහුණු කරන K8 වර්ගයේ ගුවන් යානාවක් අනතුරට පත් වුණා. විශේෂයෙන්ම සහෘදේනි මේ ආකාරයෙන් අනතුරට පත්වීමට ප්‍රචලිත ගුවන් යානාව ලෙස මෙන්න මේ බෙල් 212 මේ K8 වගේ යානා නිරන්තරයෙන්ම පසුගිය වර්ෂවලදී සිට මේ දක්වාම අනතුරට ලක්වීමේ සම්භාවිතාවය වැඩි වෙලා තියෙනවා. හිතවතුනි මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නිසා රටට නැතිවෙන රණවිරුවන්ගේ ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි. ඒ වගේම තමයි මේ ආකාරයෙන් දිනෙන් දින අපගේ රටට නැතිවෙන ගුවන් යානා නිසා අපගේ ගුවන් බලයද දිනෙන් දින පිරිහෙමින් පවතිනවා. ඉතින් සහෘදේනි අද අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔබට මේ බෙල් 212 ගුවන් අනතුර සහ මේ බෙල් 212 හෙලිකොප්ටර් යානාව පිළිබඳව ගවේෂණාත්මක වීඩියෝ එකක්.
ඉතින් හිතවතුනි අපි ඕගොල්ලොන්ගේ ඉල්ලා සිටිනවා පුළුවන් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. මොකද අපි ගොඩක් මහන්සි වෙනවා මේ වීඩියෝ ඕගොල්ලොන්ට ගේන්නට. ඉතින් ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරොත් අපිට ඒක විශාල ශක්තියක් සහ ධෛර්යයක් වෙනවා ඉදිරියේදීත් මෙවැනි ගවේෂණාත්මක වීඩියෝ ඔයාලට ගේන්නට. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නටයි මේ සැරසෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.